මේ ඉන්නේ රීට නැන්ද. එයාට වයස අවුරුදු 3ේදී පෙනීම සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒක ලොකු කතාවක්. හැබැයි අද අපි කතා කරන්න යන්නේ ඒ ගැන නම් නෙමෙයි. ඉන් එහාට ගිය රීට නැන්ද මේ සමාජයට දෙන හරි ලස්සන ආදර්ශයක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් හැම කෙනෙක්ටම ආරාධනා කරනවා මේ කෙටි වැඩසටහනේ අවසාන වෙනකම්ම බලන්න කියලා. මොකද ඉන්න මේ පොත් කවට පොඩක් කියන්නක. මේ මගේ නුවාන පොත්. මේවා මම හැමදාම පුළුවන් පුළන්ලට නුවාන කරනවා. මොනාද මේ පොත් කියන්නක ඕකමකක්ද මේක තියෙනවා සෙබස්ති මුන්ඩයාගේ නුවානයි දේවදයාවයි දෙව්මෑණියන්ගේ ප්‍රාර්ථනාවයි ජපමාල ආරාධනාව. එතකොට ඔය පොත් මේක ශුද්ධ උපය. අල්ලනකොටම දන්න මොකද පොත කියනනේ පුරුදු. මේක ශුද්ධ වන්තනිතුමාගේ නුවානේ ප්‍රාර්ථනාවයි සහ මේ පාද නමස්කාරය. පාද නමස්කාරය. ඒතර මේක සදා සරණ නුවණ පොත. මේකේ තමයි මේ ගල්ලේනේ යාඥාවයි ශ්‍රී ප්‍රාර්ථනාව. එකක් කියලා පෙන්නන්නකෝ. මේ බ්‍රේල් විදියට. ස්වාමිනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනේ අපේ ප්‍රාර්ථනා අසවදාන මැනව. ක්‍රිස්තුනේ අපේ ප්‍රාර්ථනා ගිවිසවදාන මැනව. රීඩ් නැද්ද කොහෙන්ද දැන් ඔය ටික මේ හැදුවේ කොහොමද ඔයා මොකද මේ මම සාමාන්‍යයෙන් මේ එක්සර්සයිස් පොත් අරගෙන ඒ වෙයි කියනවා මමත් පුළුවන් විදිහට අතින් පොත් සකස් කරගෙන වර්බුම් ටීවී එකේ හවසට යනවා එක එක නුවාන. ඒව මම මගේ වොයිස් රෙකෝඩර් එකට අරගෙන ඊට පස්සේ මම බ්‍රේල් කරගත්තා මේකට. ඔය ඔක්කොම රීඩ් නැන්දම කරගත්තේ තනින් අහලා රෙකෝඩ් කරගෙන. තව තියනවද? තව තියෙනවා මේ ජුසේ මුන්ඩයාගේ ප්‍රාර්ථනාවයි නුවාන පොතයි. ඊළඟට පාද නමස්කාරය ඉංග්‍රීසියෙන්ුත් තියෙනවා. ඉංග්‍රීසියෙන්ුත් තියෙනවා. ඔව්. කොහෙන්ද මේ ඔය සිස්ටම් එක ඉගෙන ගන්නෙ? භාෂාව? මම මුලින්ම බ්‍රේල් ඉගෙන ගත්තේ රාගම බිහිරි විද්‍යාලයෙන්. ඊට පස්සේ තමයි මම රත්මනන්ට ඇවිල්ලා O level දක්වා ඉගෙන ගත්තේ. ඒක නෑ ඇත්තටම මේ මාර වැදගත්. දැන් අපේ මිනිස්සුන්ට මේ පොඩි පොත් තියාගෙන කියන්නෙත් නෑනේ මේ. මේලවා හරි වෙනස් එකක් ආයෙ පොඩ්ඩක් කියන්නකෝ බලන්න අපේ බලන් ඉන්න කට්ටියට. ආත්මික සංග්‍රාම පරාක්‍රමයෙන් රාජාති රජු හට අධික සතුට වුණා වූ ශුද්ධ සෙබස්තියන් වහන්සේ බුද්ධි ප්‍රඥාවෙන් ප්‍රථම සේවා හමුදාවට සේනාධිපති වුණා වූ ශුද්ධ සෙබස්තියන් වහන්සේ දසදහස් සත්වයන්ට ආත්මික සංග්‍රාම පමුණුවා මෝක්ෂ සේනාධිපති වුණා වූ ශුද්ධ සෙබස්තියන් වහන්සේ. දැන් රීඩ් නැන්ද හැමදාම හවසට මේ කියනවා. ඔව් මම එක එක කොන්තේ ඒවා කොන්තේ කියලා එක එක දවසට මේ නුවාන කරනවා. නුවාන කරනවා. ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ මේ බලන් ඉන්න අයට? මේ මම ඉතින් කියන්න තියෙන්නේ අපි වගේ සමාජ දෘශ්‍යාබාධ පිරිස හම්බ වෙන්න පුළුවන්. ඒ අයට පුළුවන් විදියට අනුකම්පා කරනවා නෙමෙයි ඒගොල්ලන්ට ආදරය කරලා ඒගොල්ලන්ට දැක්ක තැන පිහිට වෙන්න කියලා. මොකද ඒගොල්ලෝ සමහරට පාර පනිනවා කවුරුත් නැහැ මිනිස්සු දාලා දැකත් අහක බලන් යනවා. එහෙම නැතුව දැන් නම් හැබැයි එහෙම ගොඩක් හොඳයි. ඉස්සර වගේ නෙමෙයි තවත් ඒ විදියට උදව් කරන්න කියලා තමයි කියන්නේ. අනිත් එක පුළුවන් තරම් අපිට බ්‍රේල් පොත් සකස් කරගන්න උදව් කරන්න. බ්‍රේල් බයිබල් එහෙම බ්‍රේල් බයිබල් එහෙම ගොඩක් ගණන් නේ. බ්‍රේල් බයිබල් පොත් අපි සල්ලි වලට ගන්නෙ නැහැ. බ්‍රේල් බයිබල් පොත් තියෙනවා. මුළු බයිබලෙම බ්‍රේල් පොත් තියෙනවා. ඒත් අනිත් පුද්ගලයෙකුට මේ මුළු බයිබලෙම අරගෙන තියාගන්න ඉඩ පහසුකම් මදි අපේ ගෙවල් වල. මොකද ඒ පොත් සම්පූර්ණ පොත් ඔක්කොම දාන්න නම් සම්පූර්ණ භාග්‍ය අල්මාරියකටත් වැඩිය ප්‍රමාණයක් ඕනේ මේ පොත් දාන්න. විශාල වියදමක් යනවානේ. ඔව් විශාල වියදමක්. දේව ප්‍රඥාවේ ශුද්ධෝස්ථානය වන ශුද්ධවන්තෝනි මුනින්ද්‍රේනි කීකරු කමෙහි දර්පණය වන ශුද්ධවන්තෝනි මුනින්ද්‍රේනි පශ්චත්තාප දණ්ඩනය නම් ධර්මයේ කැඩපත වන ශුද්ධවන්තෝනි මුනින්ද්‍රේනි ධර්මගුණ සම්පූර්ණත්වයේ ආදර්ශය වන ශුද්ධවන්තෝනි මුනින්ද්‍රේනි ඔබගේ පන්තියේ ආදරය වන ශුද්ධෝ අන්තෝනි මුනින්ද්‍රේනි නිර්දෝෂයන්ගේ ආරක්ෂාකරු වන ශුද්ධවන්තෝනි මුනින්ද්‍රේනි දුක්ඛිතයන්ගේ සැනසිලිදායකයන්න් වන ශුද්ධ වන්තෝනි මුනින්ද්‍රේනි යක්ෂයන්ගේ භීතිය වන